අද මං ගොඩාක් දුකින්. මට අද උදේම නැගිටිනකොට ලොකු දුකක් දැවුණා. ඒ දන්නවද? මට හිතුණා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. දන්නවද? මං අවුරුදු 12ක් විශ්වාස කරපු කෙනා, ඒ කියන්නේ මගේ මහත්තයා මාස 4කට 5කට හම්බෙච්ච කෙනෙක් වෙනුවෙන් මාව අමතක කරලා එයාව එයාගේ හිතේ ඉන්න රැජින කියලා හිතාගෙන මාව දාලා මට හොරෙන් එයාත් එක්ක ගමනක් ගියා. ඉතින් ඒ දවස මට හැම වෙලේම මතක් වෙනවා. දැන් මං එයාත් එක්ක තාම ජීවත් වෙනවා. ඒත් මට ලොකු දුකක් දැනෙනවා. ඒක මතක් වෙන හැම වෙලාවකම මම මෙරි මෙරි ඉපදෙනවා. ඒත් මට දරුවෝ ඉන්නවනේ. මගේ දරුවෝ වෙනුවෙන් මං තාමත් ජීවත් වෙනවා. ඒක තමයි ගෑනු අපිට උරුම වෙලා තියෙන දේ නේද? අපි දරුවෝ ගාව හරිම අසරණයි. ඒත් එහෙම වෙන්න ඕනේ නැහැ කියලා මං දන්නවා. ඒත් මං කැමති නැහැ මගේ දරුවන්ට තාත්තා නැති කරන්න. ඉතින් ඔයගොල්ලෝ මට මේවට කමෙන්ට් දාන්න. එතකොට මට තව තව ඔයගොල්ලන්ට වීඩියෝ දාන්න පුළුවන්. මට අදහස් එනවනේ එතකොට. එහෙනම් ගිහින් එන්නම්. බයි.